ආසියානු කුසලාන තරඟාවලියේ 9 වන තරඟයේ රාත්‍රියේදී පැවැත්වුණා. තියුණු තරගයකින් පසුව ඇබ්බෙස්තාන් කණ්ඩායම පැරදූ බංගලාදේශ කණ්ඩායම ලකුණු 8ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩලු 5ක් පමණක් දැවී ලකුණු 154ක් ලබා ගන්නවා. ජයග්‍රාහී ඉලක්කයක් හමාගේ ඇබ්බෙස්තාන් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 146ක් පමණයි. ඒ අනුව ආසියානු කුසලාන තරඟාවලියේ 9 වන තරඟයේ ජය ලකුණු 8කින් වාර්තා කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත් වෙනවා. මේ තරඟයේ බංගලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමග බී කාණ්ඩයේ 3 කොන් සටනක් මේ වන විට බැලූ බැල්මට නිර්මාණය වී තිබෙනවා කියන කාරණාව තමයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාව මේ වන විට බී කාණ්ඩයේ තරඟ දෙකක් ක්‍රීඩා කළා. තරඟ දෙකම ජයග්‍රහණය කර තිබෙනවා. බංගලාදේශ කණ්ඩායම තරඟ 3ක් ක්‍රීඩා කළා. තරඟ දෙකක් ජයග්‍රහණය කර තිබෙනවා. ඇබ්බෙස්තාන කණ්ඩායම තරඟ දෙකක් ක්‍රීඩා කළා. එක් තරඟයක් ජයග්‍රහණය කර තිබෙනවා. ඕමන් කණ්ඩායම තරඟ 3ක් ක්‍රීඩා කළා. තරඟ 3ම පරාජයට පත් වී තිබෙනවා. ඒ අනුව පැහැදිලි ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 4 දෙනාගේ වටේට යෑමට නම් ලබන 18 වෙනිදා පැවැත්වෙන ඇබ්බෙස්තාන් තරඟාවලිය ජයග්‍රහණය කළහොත් ඉතාමත් පාසුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 4 දෙනාගේ වටේට යෑමට හැකියාවක් ලැබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට මොන වගේ අවස්ථාද තියෙන්නේ මේ සුපිරි 4 දෙනාගේ වටේට යාමට? නැත්නම් බංගලාදේශ කණ්ඩායමට මොන වගේ අවස්ථාද තියෙන්නේ මේ සුපිරි 4 දෙනාගේ වටේට යාමට? නැත්නම් ඇබ්බෙස්තාන් කණ්ඩායමට මොන වගේ අවස්ථාද තියෙන්නේ? බ්‍රහස්පතින්දා ඇබ්බෙස්තාන් ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟයේ පැවැත්වෙන්නේ. ඇබ්බෙස්තාන් කණ්ඩායම අනිවාර්යයෙන්ම සුපිරි 4 දෙනාගේ වටේට යනවා නම් ඒ තරඟයේදී ශ්‍රී ලංකාව ලකුණු 75කට වඩා ලකුණු සංඛ්‍යාවකින් පරාජයට පත් කළොත් ඇබ්බෙස්තාන් කණ්ඩායම කෙලින්ම සුපිරි 4 දෙනාගේ වටේට සුදුසුකම් ලබනවා. ශ්‍රී ලංකාව ඒ තරඟයේදී ඇබ්බෙස්තාන් කණ්ඩායම පරාජයට පත් කළොත් ශ්‍රී ලංකාව ඍජුවම සුපිරි 4 දෙනාගේ වටේට සුදුසුකම් ලබනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දෙන ඉලක්කය පන්දු වාර 11යි සීමාවේදී ජයග්‍රහණය කළොත් බංගලාදේශ කණ්ඩායම සහ ඇබ්බෙස්තාන් කණ්ඩායම සුදුසුකම් ලැබීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා කියන කාරණාව තමයි බැලූ බැල්මට මේක පේන්නේ. ඒ අනුව පැහැදිලි මේ තරඟයේ 3 කොන් සටනක් මේ වන විට නිර්මාණය වෙලා තිබෙනවා. කාටවත් කියන්න බෑ සුපිරි 4 දෙනාගේ වටේට අපි යනවා නැත්නම් බංගලාදේශය යනවා ඇබ්බෙස්තාන් යනවා කියන කාරණාව කියන්න බෑ. හැබැයි මේකේ බැලූ බැලමට ශ්‍රී ලංකාවට වැඩි වාසියක් තිබෙනවා. ඇබ්බෙස්තාන් කණ්ඩායමට ලොකු ටාගට් එකක් තියෙනවා. ශ්‍රී ලංකාව විශාල ලකුණු සංඛ්‍යාවකින් පරාජයට පත් කරන්න ඕනි. සුළු ලකුණු සංඛ්‍යාවකින් පරාජයට පත් වුණත් ඇබ්බෙස්තාන් කණ්ඩායමට අවාසියක් සිදු වෙනවා. බංගලාදේශ කණ්ඩායම මේ වෙන විට ඇබ්බෙස්තාන් ශ්‍රී ලංකා තරඟය දෙස බලාගෙන සිටිනවා. බොහෝ විට බංගලාදේශ ප්‍රේක්ෂකයන්ගේ එකම බලාපොරොත්තුව වී තිබෙන්නේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීම. යම් හේකින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළොත් බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 4 දෙනාගේ වටේට සුදුසුකම් ලබනවා. ශ්‍රී ලංකාව ඇබ්බෙස්තාන් කණ්ඩායම හමුවේ විශාල ලකුණු පාර්තරයකින් පරාජයට පත් වුණත් බංගලාදේශ කණ්ඩායම සහ ඇබ්බෙස්තාන් කණ්ඩායම අනිවාර්යෙන්ම සුපිරි සිව් දෙනාගේ වටේට සුදුසුකම් ලබනවා කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමට යම් වැඩි වාසියක් මේ සුපිරි සිව් දෙනාගේ වටේ දල ලකුණු සටහන් දිහා බලනකොට පේනවා.